එක්තරා ගමක ජීවත් වූ දුප්පත් ගැමි යුවලකට කැලේ ගැඹුරු ප්‍රදේශයක පිහිටි මායාකාරී රන් අඹගසක් ගැන පුවත් සැලවීමත් සමග ගැමි යුවලගේ ස්වාමියා වූ ගොවියාට මහා ධනවතෙකු වීමේ සිහිනයක් ඇතිවිය. දිනක් වනය මැදට ගිය ගොවියාට අවසානයේදී රන්වන් පැහැයෙන් බැබලෙන එකම එක අඹගෙඩියක් සහිත දීප්තිමත් අඹගසක් හමු විය. පසුව පාලනය කරගත නොහැකි වූ පෙරේතකම නිසා ගොවියා එම අඹගෙඩිය කඩාගෙන එයින් විශාල කැබැල්ලක් කෑවේ. එසැනින්ම ඔහුගේ දෑ දීප්තිමත් වන්නට පටන්ගත් අතර රත්තරන් මෙන් තද වී හිරිවැටී ගියේය. බියටපත් වූ ඔහුට නිසි ලෙස සැලවීමට පවා නොහැකි විය. තම තණ්හාව නිසා ධනය වෙනුවට ලැබුණේ දුක් වේදනා පමණක් බව ඔහුට තදින්ම මේන් වැටහුණි. වනාන්තරයේ මැදින් ගමන් කළ ප්‍රඥාවන්ත භික්ෂුවක් මේ වේදනාවෙන් පෙළෙන ගොවියා දැක ඔහුගේ ශාපයට හේතුව වටහා ගත්තේය. සැබෑ ධනය ලැබෙන්නේ තෘප්තිමත් වීමෙන් මිස දැඩි ලෝභකමෙන් නොවන බව එම භික්ෂුව ගොවියාට කියා දුන්නේය. තමා කළ වරද ගැන අවංකවම පසුතැවිලි වූ ගොවියා ශාපයෙන් මිදුණු තමා සතු සරල ජීවිතය පිළිබඳව කෘතඥ වෙමින් නැවත නිවස බලා ගොස් තම බිරිඳ සමග සතුටින් ජීවත් විය.